ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් to the firm සහ ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් to the equity ගණනය කරන ආකාරය මම සමීකරණ මගින් පැහැදිලි කරා. අපි දැන් බලමු මේ ගණනය කිරීම සිදු කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු net income approach එකට ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් to the equity ගණනය කරන ආකාරය. net income එක මේ උදාහරණේ දීලා තියෙනවා 14360යි. මේ net income එක තුල depreciation අඩු කරලා තියෙන්නේ. ඒ අනුව ඒ අඩු කරපු depreciation අපි එකතු කරන්න ඕන. ඒ වගේම මේ net income එක තුල interest expense එක අඩු කරලා තියෙන්නේ. ඒ අනුව අපිට interest expense එක සඳහා ගැලපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මීට අමතරව working capital සඳහා ගැලපීම් සිදු කරන්න ඕන. ඒ අනුව account receivable -200, inventory changes +1000, accounts payable +500. cash flow from operations වල අගය අපිට ලැබෙනවා 16160ක් වශයෙන්. මෙන්න මේ අගයන් ටික ගැලපීම මගින්. cash flow from operations වලින් capital expenditures වල සිදු කරන investment එක අඩු කරනවා. ඒ අනුව purchase PPE 500 rupees. අනිත් එක තමයි free cash flows to the equity ගණනය කිරීමේදී අපි ණය නිකුත් කිරීම මගින් මුදල් ප්‍රවාහයක් ආයතනය තුලට ලැබිලා තියෙනවා නම් ඒක එකතු කරනවා. ඒ අනුව මෙතන financing cash flows, debt issuance 6000 මේ අග එකතු කරනවා. අපි දැන් මෙතනදී තිබුණොත් ණය නිදහස් කිරීමක් එහෙමත් නැත්නම් debt repayment තිබුණොත් ඒ අගය අඩු කරන්න ඕන. cash flow from operations, investment cash flows සහ financing cash flows වල එකතුව ලබා ගැනීම මගින් next අපිට ලැබෙනවා net changes in cash flows 21660ක් වශයෙන්. මෙන්න මේ cash flow එක free cash flows to the equity වශයෙන් හඳුන්වනවා. ඊළඟට අපි බලමු net income එක භාවිතා කරමින් කොහොමද free cash flows to the firm ගණනය කරන්නේ කියලා. net income method එකට ගණනය කිරීමේදී අපිට interest එක සහ tax rate එක වැදගත් වෙනවා. මොකද net income එක තුල interest එක ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් free cash flows to the firm ගණනය කිරීමේදී අපි මේ tax rate එක ගලපන ලද interest එක එකතු කරනවා. මේ ගානට අනුව interest එක දීලා තියෙනවා රුපියල් 400යි, tax rate එක 20%යි. net income එක 14360යි. අපි මේකට interest adjustment එක සිදු කරනවා. 400 වැඩි කරනවා tax saving එක 1 - 20%. ඒ අනුව 320ක interest එකක් තමයි ඇත්තටම මේ ආයතනය විසින් ගෙවලා තියෙන්නේ. අනිත් එක depreciation, non-cash charges එකතු කරනවා. working capital changes. working capital changes කියලා කියන්නේ මෙතන මේ දක්වලා තියෙන inventory changes සහ accounts payable changes වලට මේ -200 account receivable changes ගැලපුවාම අපිට පේනවා +1300 cash flow එකක් තියෙන්නේ. ඒ අනුව මේ අගයන් වල එකතුවෙන් අපිට ලැබෙනවා cash flow from operation 16480ක්. ඔපරේෂන් කෑෂ් ෆ්ලෝ එකට තවත් එක් ගැලපීමක් සිදු කරන්න ඕන. ඒ තමයි capital expenditure සඳහා කරන investment එක. PPE purchase කරන්න රුපියල් 500ක් යොදවලා තියෙනවා. ඒ අනුව ඒ අගේ අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා net changes in cash flows 15980ක්. මේක free cash flows to the firm නිසා net borrowing සඳහා ගැලපීම් සිදු කරන්නේ. ඔබට පුළුවන් සමීකරණයට ගිහිල්ලා බලන්න. ඒ අනුව මේ 15980 තමයි අපි free cash flow to the firm කියලා හඳුන්වන්නේ. මේ ගණනය කිරීම් දෙක දැක්කම ඔබට පැහැදිලි කරගන්න පුළුවන් net income method එකට ගණනය කරද්දී මේ ගණනය කිරීම තුළම operation cash flow method එකට කරන ගණනය කිරීම සඳහා අගයන් ලැබෙනවා. ඒ අනුව මෙන්න මේ cash flow from operations කියලා අවස්ථාවේ ඉඳලා ඉතිරි ගැලපීම් සිදු කිරීම මගින් අපිට පුළුවන් operation cash flow method යටතේ අදාළ ගණනය කිරීම සිදු කරන්න. දැන් අපි බලමු කොහොමද EBIT භාවිතා කරලා මේ cash flows දෙක ගණනය කරන්නේ කියලා. ඒ අනුව පළවෙනියටම දක්වලා තියෙනවා EBIT වල ඉඳන් කොහොමද free cash flows to the equity ගණනය කරන්නේ කියලා. මෙතන EBIT 18350යි. මේ EBIT තුල පොලිය ඇතුළත් වෙනවා. නමුත් free cash flows to the equity සඳහා පොලිය ඉවත් කරන්න ඕන. මේ සලකා බලන ආයතනය විසින් රුපියල් 400ක පොලියක් ගෙවනවා. ඒ අනුව ඒක ඉවත් කරාට පස්සේ 17950යි. ඒ වගේම බදු අනුපාතය 20%යි. මෙතනදී backward calculation එකක් මගින් තමයි අපි tax rate එක ගණනය කරන්නේ. මම කලින් පැහැදිලි කරා net income approach එකට යද්දී net income එක 14360යි. මේ net income එක ලැබෙන්නේ බදු අඩු කිරීමෙන් පස්සේනේ. කියන්නේ මෙතන තියෙන්නේ 80ක වටිනාකමක්. අපි backward calculation එක සිදු කරද්දී මේ අගය 80ෙන්
බෙදලා වැඩි කරනවා 20න්. ඒ අනුව ටැක්සස් ලැබෙනවා අපිට 3590ක්. පසුව අපිට මේ ලැබෙන 14360ක නෙට් ඉන්කම් එක සඳහා අපි ගැලපීම් කරන්න ඕන non cash charges. මෙතන depreciation අඩු කරලා තියෙන්නේ depreciation ආයම එකතු කරන්න ඕන. ඒ වගේම working capital changes 1300යි. capital expenditures 500යි. ඒක අඩු කරන්න ඕන. ඒ වගේම free cash flow to the equity නිසා net debt සඳහා ගැලපීම සිදු කරාම අපිට පිළිතුර ලැබෙනවා 21660යි. මේ අගය net income method එක යටතේ ගණනය කරන ලද පිළිතුරට සමානයි. අපි ඊළඟට බලමු කොහොමද EBIT භාවිතා කරලා free cash flow to the firm ගණනය කරන්න කියලා. මෙතනදී EBIT අගය 1 t වලින් වැඩි කරන්න ඕන. effective tax rate එක භාවිතා කරන්න ඕන. ඒ අනුව පිළිතුර වශයෙන් ලැබෙනවා 18350 වැඩි කරනවා 80න් 14680යි. මේ අගයට අපි non cash charges එකතු කරනවා. depreciation රුපියල් 500යි. ඒ වගේම working capital changes plus 1300. capital expenditures රුපියල් 500 අඩු කරාට පස්සේ පිළිතුර වශයෙන් ලැබෙනවා free cash flow to the firm 15980යි. ඒ අනුව මේ අගය net income method එක යටතේ ගණනය කරනු ලැබූ 15980ක අගයට සමාන වෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. ඒ අනුව අද මම පැහැදිලි කරේ කොහොමද discounted cash flow method භාවිතා කරලා ෂෙයා එකක වටිනාකම ගණනය කරන්න කියලා. එම ගණනය කිරීම free cash flow to the equity සහ free cash flow to the firm කියන cash flows භාවිතා කරලා සිදු කරන ආකාරය, ඒ වගේ මේ cash flows කොහොමද ගණනය කරන්න කියන ආකාරය මම ඔබට පැහැදිලි කරා. අපි ඉදිරියේදී බලමු කොහොමද relative valuation methods යටතේ ෂෙයා එකක ප්‍රයිස් එක ගණනය කරන්නේ කොහොමද කියන එක.